දීර්ඝායු වේවා. සහස්‍රාලංකා ජ්‍යොතිෂ සේවාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා අපි මේ දිනවල කතා කරමින් ඉන්නේ 2026 ජුනි මාසේ 2 වෙනිදා සිදු වුණු ගුරු ග්‍රහ මාරුව පිළිබඳව. වසර 12කට පස්සේ තමයි ගුරු ග්‍රහයා මේ විදියට Tamanගේ උච්ච භවන වුණු කටක රාශියට සම්ප්‍රාප්ත වුණේ. ඒ අනුව මිථුන ලග්න හිමියන්ට කොයි වගේ අපලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන දේ සම්බන්ධයෙන් අද අපි කතා කරමු. ඔබේ ජන්ම පත්‍රයේ 7 සහ 10 යන භාවයන්හි අධිපති වුණු ගුරු තමයි මේ විදිහට Tamanගේ ගෝචර ගමනින් ඔබේ දෙවැනි භාවයේ හෙවත් ධනස්ථානයට පැමිණිලා තියෙන්නේ. මෙතෙක් ඔබට පැවතුණු යම් යම් සිත් පීඩාවන් මානසික ආතති ක්‍රමයෙන් දුර වෙලා යනවා මේ ග්‍රහ ගමනත් එක්ක. ඒ වගේම තමයි ඔබට පහුගිය කාලේ පැවතුණු ආර්ථික පීඩාවන් ඔබට මුදල් අයවීම වලට වඩා ඇත්තටම මුදල් වැයවීම පැත්තෙන් ටිකක් වැඩි බවක් පහුගිය කාලයක් වානුවේ අත්විඳින්න සිද්ධ වෙන්න ඇති. ඉතින් ඒ ආර්ථිකමය ගැටලු වලට විසඳුමක් ලැබෙන කාලයක්. ඔබට යම්කිසි ධනයක් ඉතුරු කරගන්න පුළුවන් මේ කාලවකවානුව තුලදී. පෞල් ජීවිතය පැත්තෙන් පුංචි පුංචි සිත් අමනාපකම් සිත් රිදීම් පැවතුණා නම් ඒවා දුර වෙලා ගිහිල්ලා ගෘහ ජීවිතයේ ඔබට හොඳ සතුටුදායක වාතාවරණයක් ඇති කර දෙනවා. ඔබේ වචනයට වැඩි පිළිගැනීමක් වැඩි වටිනාකමක් හිමි වෙන කාලයක්. ඔබ ගුරුවරයෙක් නම් කතිකාචාර්යවරයෙක් නම් ඔබ උගන්වන දේ අනිත් අයට මේ කාලවකවාන හොඳට සිතට කාවදින ස්වරූපයක් දකින්න පුළුවන් වෙයි. ඔබ දේශපාලඥයෙක් නම් ඔබ කියන දෙයට වෙනත් මත දරන පිරිස් ඔබේ වචනයට ඇදී එන කාලයක්. ඒ වගේම තමයි ඔබ නීතිඥවරයෙක් නම් ඔබට පුළුවන් ඔබේ මුඛරිකමෙන් ඔබේ තර්කානුකූල හැකියාව ප්‍රයෝජනයට අරගෙන ඔබේ සේවාදායකයන්ට සාධාරණ විසඳුමක් ලබා දෙන්න. නිවේදන ශාස්ත්‍රයේ අයටත් ඒ වගේ තමයි ඔබට මේ කාලවකවානුවේදී ඔබේ කතිකත්වයේ ප්‍රයෝජනයට අරගෙන අන් අය අභිබවල ඉදිරියට යන්න පුළුවන් ජනප්‍රියතාවයට පත් වෙන්න පුළුවන් කාලයක්. මෙන්න මේ නිසා ඔබේ වචනයට හොඳ බලයක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබට රසවත් ආහාර පාන භුක්ති විඳින්නත් අවස්ථාව උදා වෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න අපි කීමට කියනවනේ හොඳට නරකට දෙකට කටමය කියලා. මේ නිසා ආහාර පාන ලබා ගැනීමේදී ඔබ ඔබේ පමණ දැනගෙන ඔබේ සෞඛ්‍ය තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද උදරගත රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් මේ කාලේ පවතින නිසා. ඔබ රැකියා අපේක්ෂාවෙන් සිටි කෙනෙක් නම් එහෙමත් නැත්නම් රැකියාවේ උසස් වීම අපේක්ෂාවෙන් සිටි කෙනෙක් නම් පහුගිය කාලවකවානුවේ ඊට පැවතුණු බාධක දුරු වෙලා යනවා. ඔබට භූමියෙන් ලාභ ලැබෙන කාලයක්. පතල් ආශ්‍රිත කර්මාන්තවල නිරත වෙන කෙනෙක් නම් ඔන්න ඒයින් නොසිතූ ධනලාභ ඔබට අත්පත් කරගන්න පුළුවන්. ලොතරැයි ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගොවිතැනින් ඔබ නොසිතූ අස්වැන්නක් ඔබට ලැබෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ආර්ථිකමය වශයෙන් ඔබට නොසිතූ ධනලාභ උදා කර දෙනවා. ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ මාස 5ක කාලය තුල ඔබ ඒ සඳහා යොහුසුළු වෙන්න. මේ කාලය තමයි ඔබේ විදේශ ගමන් සඳහා ඔබට සුදුසුම කාලය වෙන්නේ. ඔබ දීර්ඝකාලීනව යම් රෝග තත්ත්වයකින් පීඩා විඳපු කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔබට සතුරු පීඩාවන් පැවතුණා නම් ඒවත් ක්‍රමෙන් දුර වෙලා යන කාලයක් කියලා කියන්න පුළුවන්. සමස්තයක් විදිහට මිථුන ලග්න හිමියන්ට මේ වගේ සුබදායක තත්වයක් මේ ගුරු ග්‍රහ මාරුවෙන් ඇති වෙනවා කියලා කිව්වත්
ඔබේ ජන්මපත්‍රයේ ගුරු ග්‍රහයා තැන්පත් වෙලා සිටින ආකාරය අනුව සහ අනිකුත් ග්‍රහයින්ගේ තැන්පත් වීම අනුව මෙම පලාපලවල යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ ජන්මපත්‍රය පුද්ගලිකව පරීක්ෂා කර ගැනීම තමයි වඩා වැදගත් වන්නේ. ඔබට ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කර ගැනීම සඳහා සහස්‍රාලංකා ජ්‍යොතිෂ සේවාව සමග සම්බන්ධ වීමට අවශ්‍යයි නම් ඔබට පුළුවන් තිරේ දිස්වෙන WhatsApp අංකයට අප සමග සම්බන්ධ වෙන්න. එහෙමනම් මෙතෙක් සහස්‍රාලංකා ජ්‍යොතිෂ සේවාව සමග රැඳී සිටි ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.